හයි අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ මගේ ස්කින් කෙයා ප්‍රොඩක්ට්ස් කීපයක් ගැන වීඩියෝ එකක්. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් වලින් මට ලැබුණු හොඳ ප්‍රතිඵල, ඒ කියන්නේ රිවිව් වීඩියෝ එකක් තමයි මම අරගෙන ආවේ. ඉතින් අපි බලමු මේ ප්‍රොඩක්ට්ස් වලින් මට ලැබුණු රිසල්ට් එක කොහොමද කියලා. මම මුලින්ම කතා කරන්නේ මගේ ක්ලෙන්ස් එක ගැන. මේක Forever brand එකේ එන කොහොඹ කහ ඩීප් ක්ලෙන්සිං මිල්ක් එක. ඇත්තටම මට හම්බ වෙච්ච හොඳම ක්ලෙන්ස් එකක් මේක. ඉතින් මට තියෙන්නේ normal to dry skin එකක්. ඉතින් ස්කින් එකේ ඒ ඩ්‍රයි ගතිය නැති කරලා ස්කින් එක අර ස්මූත් තියාගන්න මට ගොඩක් උදව් වුණු ක්ලෙන්ස් එකක් තමයි මේක. මේ ප්‍රොඩක්ට් එක නම් all skin type ප්‍රොඩක්ට් එකක්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මම මේක පාවිච්චි කරන්නේ හවසට. ඉතින් එතකොට අපේ දවසේ එකතු වෙලා තියෙන කුණු දූවිලි ටික ඇත්තටම හොඳට ස්කින් එකෙන් අයින් වෙලා ස්කින් එක ක්ලියර් කරගන්න ගොඩක් උදව් වෙනවා. ඉතින් මේ ක්ලෙන්ස් එක ඇත්තටම මට ගොඩක් උදව් වුණු ක්ලෙන්ස් එකක් ඒ නිසා. ඉතින් මේකේ ස්මෙල් එක ගැන කතා කරොත් මම මාර මාස මේකේ ගොඩක්ම ස්මෙල් එකට හරිම කාම් ස්මෙල් එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ ප්‍රයිස් එක රුපියල් 400ක් වගේ වෙන්නේ. ඉතින් ඕනම කෙනෙකුට ගන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මට හම්බ වෙච්ච හොඳම ක්ලෙන්ස් එකක්. ඉතින් මම ඉස්සරහටත් මේ ක්ලෙන්ස් එක දිගටම පාවිච්චි කරයි. ඉතින් මේකේ ටෙස්ට් එක ගැන කිව්වොත් මේක අර ක්‍රීමි ගතියට වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අර මූණට ඇප්ලයි කරපුවාම අර පෙන ගතියක් වගේ නැහැ. ඇත්තටම අර මූණේ තියෙන කුණු දූවිලි හොඳට ඉවත් වෙනවා කියන එක තේරෙනවා. ඊළඟට මම කතා කරන්නේ මගේ ඩේ ක්‍රීම් එක ගැන. ඉතින් මේ තියෙන්නේ Garnier brand එකේ න Bright Complete Vitamin C Serum ක්‍රීම් එක. මේ ක්‍රීම් එක ගැන කිව්වොත් සාමාන්‍යයෙන් ස්කින් එක පැහැපත් කරගන්න ගොඩක් උදව් වෙන, ඒ කියන්නේ බ්ලීචින් නැතුව ස්වභාවික විදිහට පැහැපත් කරගන්න ආස කෙනෙකුට මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් සති 3ක් සති 4ක් අතර එක දිගට පාවිච්චි කරපුවාම ඉතින් අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඇත්තටම මගේ මූණේ තිබ්බ පිම්පල් මාක්ස් නැති කරගෙන මගේ මූණ එකම කලර් එකට ගන්න මට ගොඩක් උදව් වුණ ක්‍රීම් එකක් මේක. ඒ වගේම තමයි මේකේ ටෙස්ට් එක ගැන කතා කරොත් එහෙම ගොඩාක් ලොකු ප්‍රමාණයක් එකපාර පාවිච්චි කරන්න ඕනි නැහැ. ඉක්මනටම ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. ඉතින් හරිම පොඩි ප්‍රමාණයක් තමයි ඕනි වෙන්නේ. ඒ වගේම තමයි මේ ක්‍රීම් එකත් all skin type. ඉතින් ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්, ඕනම ස්කින් type එකක් තියෙන කෙනෙකුට. ඉතින් මගේ ස්කින් එකේ ඩ්‍රයි ගතිය නැති කරලා මූණේ තෙතමනේ තියාගන්න මට ගොඩක් උදව් වුණා මේ ක්‍රීම් එක. ඉතින් මේක මගේ 4 වෙනි ටබ් එක. ඉතින් මේ තියෙන අනිත් ඔක්කොම මම පාවිච්චි කරපු ඒවා 3ක්. ඉතින් මම ලොකු ටබ් එකකුත් පාවිච්චි කරා. ඉතින් මේ පාර ගන්නකොට නම් ලොකු එක තිබ්බේ නැහැ. ඉතින් මට අත්‍යවශ්‍යම නිසා මම පොඩි එකක් තමයි ගත්තේ. ඉතින් ඒ තරම් මම මේ ක්‍රීම් එකට ඇඩික්ට් වෙලා ඉන්නේ. ඉතින් මේ ක්‍රීම් එකේ ප්‍රයිස් එක ගැන කතා කරොත් පොඩි ටබ් එක මට වුණා 1390ක්. ලොකු ටබ් එක වුණේ 1890ක් වගේ මුදලක්. මම හිතන්නේ මේක පිට රටකින් ආනයනය කරන නිසා එක එක ෂොප් වල එක එක ගණන් වලට මම හිතන්නේ ගන්න ඇති. සාමාන්‍යයෙන් පොඩි ටබ් එක මම මාස 2ක් වගේ පාවිච්චි කරා. ලොකු එක නම් මට මතක විදිහට මම මාස 5ක් විතර පාවිච්චි කරා. සාමාන්‍යයෙන් බ්ලීචින් නැතුව සම පැහැපත් කරගන්න කැමති කෙනෙකුට මේ ක්‍රීම් එක try කරලා බලන්න පුළුවන්. ඊළඟට මම කතා කරන්න යන්නේ මගේ ටෝන් එක ගැන.
ඉතින් මේ තියෙන්නේ Honel Naturals එකේ එන රෝස් වෝටර් ටෝන එක. ටෝන එකක් විදිහට ඇත්තටම මට හරි ගියපු එකම ටෝන එක දැනට මේක. ඊට කලින් මම ටෝනර්ස් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ දෙකේම ඇත්තටම මට හරි ගියේ නැහැ. මොකද මං හිතන්නේ අර ඒ ටෝන එකේ මෙන්ෂන් කරලම තියෙනවා ඇස් වටේ ප්‍රදේශය ආලේප කිරීමෙන් වළකින්න කියලා. ඉතින් ඒ නිසා මම මේ දෙකටම හාස වුණෙත් නැහැ. ඉතින් මේ ටෝන එක ගැන කතා කරොත් ස්ප්‍රේ කරන්න තියෙන. ඉතින් ස්ප්‍රේ කරපුවාම ඉක්මනටම ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න තියෙනවා නම් ඇත්තටම හොඳයි. මොකද ඕන වෙලාවක අපිට ස්ප්‍රේ කර ගන්න තියෙන මුළු මූණටම. ඉතින් එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉක්මනටම ඇබ්සෝබ් වෙන නිසා. ඉතින් ඒ නිසා මම මේකට ගොඩක් ආසයි. ඒ වගේම තමයි මේකේ ක්ලිප් එක මගේ අතින් නැති වුණා. මේක මගේ 3 වෙනි බොටල් එක. ඉතින් මේ ප්‍රොඩක්ට් එකේ කියන්න තරම් වරදක් නැහැ. මේකේ ප්‍රයිස් එක ගැන කතා කරොත් මේක රුපියල් 650ක් වගේ මුදලක් තමා වුනේ. මේ ටෝන එකත් ඕලි ස්කින් ටයිප් ටෝන එකක්. ඉතින් ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් ටෝන එකක්. ඊළඟට තියෙන්නේ මගේ සන්ස්ක්‍රීන් එක. මේක Honel Naturals එකේ SPF 50 සන්ස්ක්‍රීන් එක මේකේ දාලා තියෙන්නේ එහෙම. ඉතින් මේ සන්ස්ක්‍රීන් එකත් ඇත්තටම හොඳයි. මොකද මේකේ වයිට් කාස්ට් එකක් ඉතිරි වෙන්නේ නැතුව ඉක්මනටම ස්කින් එකට ඇබ්සෝබ් වෙන මේ සන්ස්ක්‍රීන් එකත්. ඉතින් මේකේ සඳහන් වෙලා තියෙන්නේ නම් ෆේස් ඇන්ඩ් බොඩි කියලා. ඉතින් ෆේස් එකටයි බොඩි එකටයි දෙකටම පාවිච්චි කරන්න පුළුවන් මේ සන්ස්ක්‍රීන් එක. ඇත්තටම මට නම් කිසිම වරදක් නැහැ. මට නම් ඇත්තටම හොඳ වුණා මේ සන්ස්ක්‍රීන් එක. ඒ වගේම තමා කියන්න ඕනි මම මේක පළවෙනි වතාවට try කරලා බලන නිසා මම ගත්තේ පොඩි size එක. ඉතින් මේක මිලිලීටර් 50ක්. ඉතින් ඒක 1300ක් වුණා. මේ ප්‍රොඩක්ට් එකේම මිලිලීටර් 100 සයිස් එක රුපියල් 2100ක් වගේ මුදලක් තමා වෙන්නේ. ඒ වගේම තමා මේක මේ ප්‍රොඩක්ට් එකේ මෙන්ෂන් කරලා තියෙනවා ඕලි ස්කින් ටයිප් කියලා. හැබැයි මම හිතනවා මේක ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙකුට ඇප්ලයි කරපුවාම දැන් මට තියෙන ඩ්‍රයි ස්කින් එකක් නිසා මට ඇප්ලයි කරපුවාම ඉක්මනටම ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. මේ වගේ වයිට් කාස්ට් එකක් හිටින්නේ නැහැ. නමුත් ටිකක් වෙලා යනකොට ඔයිලි වෙන්න බලනවා ස්කින් එක. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක ඔයිලි ස්කින් එකට හරියටම ඒ කියන්නේ මේ ක්‍රීම් එකෙන් හරි ප්‍රතිඵලයක් ගන්න බැරි වෙයි කියලා. මොකද ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙකුට නම් කොහොමත් ක්‍රීම් එකක් ඇප්ලයි කරපුවාම ටිකක් ඔයිලි ගතියක් වෙන නිසා මේකේ කොහොමත් ඔයිලි ගතිය වැඩි. ඉතින් ඒ නිසා ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙකුට නම් මං හිතන්නේ මේක සූට් වෙන්නේ නැති වෙයි කියලා. ඊළඟට තියෙන්නේ මගේ බොඩි ලෝෂන් එක. ඉතින් මේ තමයි සොබාසිලෝන් එකේ බොඩි ලෝෂන් එක. ඉතින් මේක ඇලෝවේරා ඇන්ඩ් නීම්. ඉතින් මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ. ඉතින් මේ බොඩි ලෝෂන් එක ඇත්තටම ඩ්‍රයි ස්කින් එකටම කියලා මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් මට ඇත්තටම හරි ගියා. මගේ ඩ්‍රයි ස්කින් එක නැති කරගන්න මට ගොඩක් උදව් වුණා. බොඩි ලෝෂන් එකක් තමයි මේකත්. ඉතින් මම ගොඩක් ආසාවෙන් පාවිච්චි කරනවා. සාමාන්‍ය බොඩි ලෝෂන් ඇප්ලයි කරපුවාම ටිකක් ඒක ඇප්ලයි කරගෙන ඉන්න අමාරු තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ බොඩි ලෝෂන් එක නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉක්මනටම ඇබ්සෝබ් වෙනවා වගේම අර ඩ්‍රයි ගතිය නැති කරලා ස්කින් එක සොෆ්ටට තියාගන්න ගොඩක් උදව් වෙනවා. ඉතින් මේකෙන් අර කිසිම කලාප් එකක් එහෙම නැහැ. මට නම් තේරුනේ මගේ ඩ්‍රයි ගතිය නැති කරනවා කියලා විතරයි.
එහෙම පැහැපත් වීමක් එහෙමනම් මේ ප්‍රොඩක්ට් එකෙන් බලාපොරොත්තු වෙන්න බෑ. මේ ප්‍රොඩක්ට් එකේ මිලිලීටර් 200. ඉතින් මේකේ ප්‍රයිස් එක වුණා 620ක්. මං හිතන්නේ මේකේ මිලිලීටර් 100 තියෙනවා. ඒක නම් 300 ගාණක් වගේ තමයි වෙන්නේ. ඉතින් මට හම්බ වෙච්ච ඩ්‍රයි ගතිය නැති කරන හොඳ බොඩි ලෝෂන් එකක් තමයි මේකත්. ඉතින් ඇප්ලයි කරපුවාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් හොඳ බොඩි ලෝෂන් එකක් හොයන කෙනෙකුට මම මේක රෙකමන්ඩ් කරනවා. ඊළඟට මම කතා කරන්න යන්නේ මට නැතුවම බැරි ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේ තමයි මගේ ලිප් බාම් එක. මේක ජැනට් එකේ මැන් ලිප් බාම් එක. ඇත්තටම සාමාන්‍යයෙන් මගේ තොල් සාමාන්‍යයෙන් පැලෙනවා. ඉතින් අනිවාර්යෙන් ලිප් බාම් එකක් අත්‍යවශ්‍යයි. ඉතින් කාලයක් මම ජැනට් එකේ ලිප් බාම් පාවිච්චි කරන්නේ නැතුව හිටියා. මොකද මම ඒකේ ස්මෙල් එකට ඇත්තටම හරියට කැමති වුණේ නැහැ. හැබැයි මම මේකේ ස්ට්‍රෝබෙරි ලිප් බාම් එක ගත්තා. ඊට පස්සේ මම මේක ගත්තා. ඇත්තටම මේ දෙක නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඇත්තටම මම දැන් ආසම ලිප් බාම් එක වෙලා තියෙන මේ ඔරේන්ජ් එක. ස්ට්‍රෝබෙරි එකටත් වඩා. ඉතින් මේක ඇප්ලයි කරපුවාම ලිප්ස් වල ඩ්‍රයි ගතිය නැති වෙලා අර ලිප්ස් පැලෙන ගතිය නැති වෙලා ඇත්තටම අර ලිප්ස් දෙක අර සොෆ්ටට තියාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේ ලිප් බාම් එකට ගොඩක් ආසයි. ස්ට්‍රෝබෙරි එකත් අවුලක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ දෙකෙන් මම වැඩිපුරම කැමති ඔරේන්ජ් එකට. හැබැයි කියන්න ඕන මේක මේ ලිප් බාම් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර එතන ලිප් බාම් එක ඕපන් කරන ලිඩ් එක තියෙන අන්න එතනින් මං හිතන්නේ කැඩෙනවා. මං හිතන්නේ ඒක මට විතරක් තිබ්බ ප්‍රශ්නයක් කියලා. ඉතින් මගේ මේ 3 වෙනි ලිප් බාම් එක. ඒක මගේ ලිප් බාම් දෙකක්ම කැඩුනා මේ විදිහට. ඉතින් මං හිතනවා දැන් මේකත් භාගයක් පාවිච්චි කරනකොට ඒකත් කැඩෙයිද දන්නේ. ඉතින් මං හිතන්නේ ඒක එයාලගේ ප්‍රොඩක්ට් එකේ ප්‍රශ්නයක්. හැබැයි මේකේ ප්‍රොඩක්ට් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මාරම හොඳ ලිප් බාම් එකක් මට නම්. මං ඉස්සරහටත් මෙයාලගේ ප්‍රොඩක්ට්ස් ගයි. මොකද මං ඒ තරම් මේ ඔරේන්ජ් ලිප් බාම් එකට ආසයි. මට මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න ඕනේ මේ දේවල් ටික තමයි. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ඔයාලත් කැමති නම් මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. බයි.